හයි ගයිස් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ටෙක් දෙයෝ YouTube දැනුම අවකාශයෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ChatGPT කොහොමද අපේ ස්ටඩි වැඩවලට යූස් කරන්නේ කියලා. ඉතින් මේ වෙනකොටත් ඔයාලා අනිවාර්යයෙන්ම ChatGPT ඔයාලගේ ස්ටඩි වැඩවලට යූස් කරනවා ඇති. ඔයා කැම්පස් යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්න ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ස්කූල් යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා මොන වගේ කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම ඔයා ChatGPT වගේ AI යූස් කරලා ඇති. ඉතින් මම මේකෙදි ChatGPT තෝරගෙන ඔයාලට මේ වැඩේ කියලා දෙන්නේ. ඔයාලට තවත් AI මේ වැඩේට යූස් කරන්න පුළුවන්. ChatGPT තෝරගන්න හේතුව තමයි ගොඩක් ඇකඩමික්ලා සහ ගොඩක් යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා වෙන්න පුළුවන්, ස්කූල් යන ස්ටුඩන්ට්ලා වෙන්න පුළුවන්. එයාලා ගොඩක් දන්නේ මේ ChatGPT කියන ඇප්ලිකේෂන් එක. ඒකට හේතුව තමයි ඒක ළමයි අතර ඉක්මනින් ව්‍යාප්ත වෙලා ගියා. අසයින්මන්ට් කරගන්න පුළුවන්, හෝම්වර්ක් ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා. ඉතින් අපි මේක හරියට කරන්නේ කොහොමද කියලා අද ඉගෙන ගමු. දන්නේ නැති කට්ටියට අලුතෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි මම ඩිස්ක්ලේමර් එකක් දෙනවා. සමහර ඇකඩමික් රූල්ස් වලින් කියනවා AI යූස් කරගෙන ඔයාලා කරන අසයින්මන්ට් හරි එහෙම නැත්නම් හෝම්වර්ක් හරි මේවා බාරගන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් ඒවා රිජෙක්ට් කරනවා කියලා. ඉතින් මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ අසයින්මන්ට් එක හරි ඔයාගේ ස්ටඩීස් වැඩ හරි කරද්දී AI පාවිච්චි කරනවා නම් ඒවට තියෙන rules and regulations ගැන පොඩ්ඩක් අවබෝධයක් ඇතුව වැඩ කරන්න. ඉතින් ඒ ඩිස්ක්ලේමර් එකත් එක්ක මම ඔයාලට AI යූස් කරගෙන කොහොමද වැඩේ කරන්න කියලා දෙන්න. හරි. ඉතින් මේ වැඩේට සරලවම අපි වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා වැඩේ ස්ටාර්ට් කරමු. හරි. මම පොඩි ඩොකියුමන්ට් එකක් හදාගත්තා මේ වැඩේට. මම මේ ඩොකියුමන්ට් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. හරි. අපි වැඩේ ස්ටාර්ට් කරමු. ඔයාලට කරන්න තියෙන්නේ chatgpt.com කියන වෙබ්සයිට් එකට එන එක. මේ වෙබ්සයිට් එකේ ඉඳලා ඔයාලට ඔයාලගේ වැඩ ටික කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේකේ මොබයිල් ඇප්ලිකේෂන් එක තියෙනවා. ඔයා Android උනත් Apple device එකක් උනත් යූස් කරන්නේ ඔයාගේ device එකට ගැලපෙන version එක App Store හරි Play Store හරි පාවිච්චි කරලා download කරගන්න පුළුවන්. ඉතින් ChatGPT වෙනුවට ඔයාලට Claude AI, Perplexity, ඊට පස්සේ Grok මේ වගේ තව AI ගණනාවක්ම තියෙනවා. මේවා උනත් යූස් කරන්න පුළුවන්. ඉතින් මම ChatGPT පාවිච්චි කරලා කොහොමද මේ වැඩ ටික කරගන්නේ කියලා ඔයාලට පැහැදිලි කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්නේ එහෙම නැත්නම් කියලා දෙන්නේ ස්ටඩීස් වලට කොහොමද ChatGPT පාවිච්චි කරන්න කියලා. ඔයාලා රික්වෙස්ට් කරොත් එහෙම නැත්නම් ඔයාලා වැඩේට ඉන්ට්‍රෙස්ට් නම් views ටිකක් වැඩිපුර යනවා නම් කමෙන්ට්ස් ටිකක් වැඩිපුර එනවා නම් මට පුළුවන් ඔයාලගේ තවත් ඇකඩමික් වැඩවලට ඒ කියන්නේ රිසර්ච් වැඩවලට එහෙමත් නැත්නම් අසයින්මන්ට් වැඩවලට කොහොමද අපි මේ GPT යූස් කරන්න කියලා තව දේවල් කියලා දෙන්න. ඉතින් අපි පළවෙනි ඩෙමෝ එක විදිහට කතා කරමු ටෙක්ස්ට් සමරයිසින් කරන විදිහ ගැන. ඉතින් මේකෙදි මම පොඩි පොතක් සිලෙක්ට් කරගත්තා නවල් එක. මෙන්න මේ නවල් එකේ තමයි මම සමරයිස් කරන්න එන්නේ. මේකේ පොඩි ටෙක්ස්ට් එකක්. එතකොට ඒ ටෙක්ස්ට් එක දීලා සමරයිස් කරලා අපි බලමු මේක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්ද කියලා. A Tale of Two Cities කියන බුක් එක තමයි මම සිලෙක්ට් කරගත්තේ මේ වැඩේට. එතකොට මේක තමයි මගේ ප්‍රොම්ප්ට් එක. එතකොට මම ප්‍රොම්ප්ට් එක ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම් මේකෙදි. Please summarize the following text from A Tale of Two Cities in a way that is easy to understand කියලා තමයි මම දාගෙන තියෙන්නේ ප්‍රොම්ප්ට් එක. එතකොට මේ ප්‍රොම්ප්ට් එකත් එක්ක මම පොඩි ටෙක්ස්ට් එකක් දෙනවා. මේ ටෙක්ස්ට් එක තමයි මම සමරයිස් කරලා ඉල්ලන්නේ. දැන් ඔයාට මොකක් හරි ටෙක්ස්ට් එකක් සමරයිස් කරගන්න ඕන නම් අපි හිතමු රිසර්ච් පේපර් එකක් කියලා. රිසර්ච් පේපර් එකේ මුලින්ම තියෙන පොඩි හැඳින්වීමක් වගේනේ ඇබ්ස්ට්‍රැක්ට් එකක් තියෙනවා. මේ ඇබ්ස්ට්‍රැක්ට් එක ඔයාලට සමරයිස් කරගන්න ඕනි. එතකොට ඒ වගේ දේවල් ඔයාට ChatGPT පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඉතින් මම මේ ගත්ත උදාහරණයට තියෙන ප්‍රොම්ප්ට් එක කෙලින්ම ChatGPT දාලා ඔයාලට පෙන්නන්නම් කොහොමද මෙයා අපිට රිසල්ට් එකක් දෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ ප්‍රොම්ප්ට් ටික මම අනිවාර්යයෙන්ම ෂෙයා කරනවා. ඔයාලා චේන්ජ් කරන්න ඕන දේවල් ටික චේන්ජ් කරලා හදාගන්න. මම චේන්ජ් වෙන්න ඕන ටෙක්ස්ට් ටික මේ විදිහට සිලෙක්ට් කරලා වෙන පාටක් දාලා තියන්නම්. එතකොට ඔයාලා ඒවට විතරක් ගැලපෙන ප්‍රොම්ප්ට් එක දාලා හදාගන්න. මම දැන් මේ ප්‍රොම්ප්ට් එක මෙයාට සෙන්ඩ් කරනවා. හරි. මේ බලන්න මෙයා මේකේ සිම්පල් සමරයිස් කරලා දුන්නා. එතකොට මෙතනදී මෙයා මේකේ තියෙන දේවල් කියවලා බලලා අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට සමරයිස් කරලා දෙනවා. එතකොට මේ වැඩේ තමයි මෙතනදී සමරයිස් කරනවා කියලා කියන්නේ. දැන් ඔයාට මේ වැඩේ තවත් විදිහකින් කරගන්න පුළුවන්. අපි හරි මම දැන් Google ඉස්කෝලේ එකට ගිහිල්ලා මෙතන ආටිකල් එකක් සර්ච් කරගන්නවා. දැන් ඔයාලා ඇකඩමික්ලා විදිහට මේ සයිට් එක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මේකෙන් ඔයාලට රිසර්ච් පේපර්ස් හොයාගන්න ලේසි. එක වෙබ්සයිට් එකක් විතරයි. එතකොට මම මේකේ AI බොට් කියලා ගහලා සර්ච් කරනවා. එතකොට මේ විදිහට මට AI බොට්ලා ගැන
එහෙම නැත්නම් chatbot හරි මේ වගේ දේවල් ගැන ආටිකල්ස් බලා ගන්න පුළුවන්. මම මෙතනින් දැනට සාම්පල් ආටිකල් එකක් සිලෙක්ට් කරගන්නවා මේ විදිහට. මේ ආටිකල් එක අපිට බැලුවොත් මේ වගේ ලොකු විස්තරයක් තියෙන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා අපිට ඕන නම් ඩොකියුමන්ට් එක හොයා ගන්නත් පුළුවන්. එතකොට අපි මේ වගේ ආටිකල් එකක් කොහොමද සමරයිස් කරන්න කියලාත් බලමු. දැන් අපි බලමු නිකන් ඇබ්ස්ට්‍රැක්ට් එකක් විතරක් තියෙන ආටිකල් එකක් මොකක් හරි තියෙනවද කියලා. එහෙම වුණොත් අපිට ඒක දීලා සමරයිස් කරගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ මේක ඇවිල්ලා සම්පූර්ණ පේපර් එකක් තියෙන්නේ අපිට මේ විදිහට. මේ පේපර් එකේ අපිට ඇබ්ස්ට්‍රැක්ට් එක විතරක් මෙතනින් කොපියක් ගන්න පුළුවන් මේ විදිහට. කොපියක් අරගෙන මම මෙතනට දාගන්නවා ඒක. ඊට පස්සේ මෙන්න මේක මම කොපියක් ගන්නවා. ඒකත් මම මේකේ දාගන්නවා උඩින්ම. ඊට පස්සේ අපේ ප්‍රොම්ප්ට් එකට යනවා. ප්‍රොම්ප්ට් එකට ගිහිල්ලා ප්‍රොම්ප්ට් එක මේ විදිහට දාගන්නවා. ප්‍රොම්ප්ට් එක දාගෙන මෙතන මම පොතක නමක් නේ දීලා තියෙන්නේ. එතනට මම මෙන්න මේක දාගන්නවා. හරි. ඔන්න ඔය පොඩි චේන්ජ් ටික කරලා මම මේ ප්‍රොම්ප්ට් එකම සෙන්ඩ් කරනවා. එතකොට ඔයාලට මේක සරලවම කතා කරොත් මෙයාට අපේ අදහස කිව්වම මෙයා වැඩේ කරලා දෙනවා. දැන් මම ප්‍රොම්ප්ට් එක දුන්නේ මේ ප්‍රොම්ප්ට් එක මේ විදිහටම යූස් කරන්න ඕන කියලා නෙවෙයි. ඔයාලට මේ ප්‍රොම්ප්ට් එක කැමති විදිහකට හදා ගන්න පුළුවන්. කොහොම හරි වෙලා තියෙන්නේ සමරයිස් කරලා දෙන්න කියලා කියන එක තමයි. ඉතින් මම මේ දුන්න පැරග්‍රාෆ් එක මෙයා මේ විදිහට සමරයිස් කරලා දෙනවා. එතකොට අපිට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් සම්පූර්ණ මේ මෙතන කියලා තියෙන්නේ මොකක්ද කියලා. එතකොට මේ ඩොකියුමන්ට් එකම අදාළව තියෙන සම්පූර්ණ අයිඩියා එක මෙන්න මේ කොටස කියවලා අපිට ගන්න පුළුවන්. එතකොට දැන් තවත් මේක දියුණු ක්‍රම තියෙනවා මේක කරන්න. ඔයාට ඕන නම් මේ PDF එක ඩවුන්ලෝඩ් කරලා මෙතනින් ගිහින් මේක අප්ලෝඩ් කරලා ඒත් මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඒවා අපි වෙනම වීඩියෝ එකක කතා කරමු. මොකද ඒවා ඇඩ්වාන්ස් දේවල් නිසා. ඊට පස්සේ අපි දෙවෙනි ඩෙමෝ එකට යමු. දෙවෙනි ඩෙමෝ එකේදී තියෙන්නේ ඔයාට එක්සෑම් එකකට ප්‍රැක්ටිස් කරනවා නම් ක්වෙස්චන් හදාගන්න අන්න ඒ වගේ වැඩවලට. එතකොට අපි හිතමු ඔයාට එක්සෑම් එකක් ෂෙඩියුල් වෙලා තියෙනවා. මේ එක්සෑම් එකට ඔයාට ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉතින් ඔයාට පුළුවන් ඒකට අදාළ ක්වෙස්චන් හදාගන්න. ඉතින් මම මෙන්න මේ දීලා තියෙන ප්‍රොම්ප්ට් එක කොපියක් අරගෙන මේකට දාගන්නවා. මේ තියෙන්නේ මම මෙන්න මේ පෙන්නපු පොත ගැනම තමයි. ඒ පොත ගැන ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ටෙස්ට් එකකට මල්ටිපල් චොයිස් තියෙන ප්‍රශ්න කීපයක් හදලා දෙන්න කියලා තමයි මම මෙයාට කියන්නේ. ඒ වගේ ආන්සර්ස් හයිලයිට් කරලා පෙන්නන්න කියලාත් එහෙම නැත්නම් ආන්සර් එක මොකක්ද කියලා පෙන්නන්න කියලාත් මෙයාට කියනවා. මේ විදිහට ප්‍රොම්ප්ට් එක දීලා මම මෙයාට සෙන්ඩ් කරාට පස්සේ අපි බලමු රිසල්ට් එක මොන වගේ වෙයිද කියලා. හරි මෙන්න මේ විදිහට මෙයා රිසල්ට් එකක් දෙනවා. මේකේ බලන්න අපිට මේ විදිහට ප්‍රශ්න එහෙම නැත්නම් ක්වෙස්චන්ස් කිහිපයක් අහනවා ආන්සර්ස් 4ක් එක්ක. ඔයාලා MCQ papers කරලා ඇතිනේ. අන්න ඒ වගේම තමයි. ඒවට අදාළ correct answer එකත් මෙයා වෙනමම දීලා තියෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාට ඕනම සබ්ජෙක්ට් එකකට මේ විදිහට මේ වගේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මෙතනට සම්පූර්ණ ටෙක්ස්ට් බුක් එකක් වුණත් අප්ලෝඩ් කරලා මේ වැඩේ කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ෆ්‍රී වර්ෂන් එකේ ඔයාලට ලිමිට් තියෙනවා. ඒකට පේයිඩ් වර්ෂන් එකකට යන්නත් සිද්ධ වෙයි. ඉතින් ඔයාට ෆ්‍රී වර්ෂන් එකේ මේ වැඩේ කරගන්නවා නම් අදාළ පාඩමට අදාළ PDF එකක් හරි එහෙම නැත්නම් ටෙක්ස්ට් එකක් කොපි කරලා හරි මේකට දාගෙන වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ ඩෙමෝ එකට යමු. මේකේ තියෙන්නේ create an outline. එතකොට ඔයා හිතන්න ඔයා රිසර්ච් ඩොකියුමන්ට් එකක් හදනවා කියලා. එතකොට රිසර්ච් පේපර් එක අනිවාර්යයෙන්ම ඒකට අදාළ outline එකක් තියෙනවා. දැන් අපි හිතමු මේ ඩොකියුමන්ට් එක කියලා. මේ ඩොකියුමන්ට් එකේ නම් මේකේ මේ බලන්න එක එක ටොපික්ස් වලට බෙදලා මේක ලස්සනට ඕගනයිස් කරලා තියෙනවා. ඊට පස්සේ යටින් මේක රෙෆරන්ස් ටික දාලා තියෙනවා. ඒ වගේ මේකේ ලස්සනට ඕගනයිස් කරලා හදපු පේපර් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට අපි පේපර් එකක් කරනවා නම් අපිට ඒකේ අවුට්ලයින් එකක් තියෙන්න ඕනේ. ඉතින් මම මේකට උදාහරණයකට ගන්නේ environment pollutions ගැන රිසර්ච් පේපර් එකකට අවුට්ලයින් එකක් හදලා දෙන්න කියලා. හෙඩින් සහ සබ් හෙඩින් ඒකට ඇතුළත් වෙන්න ඕන කියලාත් මම කියනවා. මම මේ ප්‍රොම්ප්ට් එක ChatGPT ට දාලා පෙන්නන්නම් මෙයා කොහොමද අපිට මේක හදලා දෙන්නේ කියලා. ඉතින් මේවා මෙහෙම හදලා දුන්නට ඔයාලා ඩිරෙක්ට් මේවා කොපි පේස්ට් කරන්න යන්න එපා. හේතුව තමයි plagiarism වලට අහු වෙන්න පුළුවන්. එතකොට ඒකෙදි ඔයාලගේ content කොපි කරලා කියලා අහු වෙන්න පුළුවන්. ඒ වගේම AI detect කරගන්න tools තියෙනවා දැන් මේ වෙනකොට. එතකොට AI වලින් generate කරපු content එකක් කියලා අහු වෙන්න පුළුවන්. ඒවා වළක්ව ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාලා මේවා paraphrase කරලා එහෙමත් නැත්නම් තව එක method තියෙනවා. AI detect වෙනවද කියලා check කරලා බලලා එහෙම නැත්නම් ඔයාගේ වචනෙන්ම මේක ටයිප් කරලා හදලා ඒ වගේ ක්‍රම තියෙනවා. එක එක ක්‍රම වලින් ඔයාලට මේක සාමාන්‍ය විදිහට හදා ගන්න පුළුවන්.
එක රහස් ක්‍රමයකුත් මං ඔයාලට කියලා දෙන්න. ඔයා ChatGPT කියන්න ඔයා ඇකඩමික් කෙනෙක්, ඔයාට සමහරට සමහර වචන වැරදින්න පුළුවන්, සාමාන්‍ය ඔයාගේ ලෙවල් එක මොකක්ද කියලා එහෙම අයිඩියා එකක් ChatGPT කිව්වට පස්සේ එයා ඒ රෝල් එක ප්ලේ කරනවා. එතකොට එයා ඔයාට උත්තර දෙන්නේ ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. එහෙම වුණාම එයා දෙන උත්තරත් සාමාන්‍ය ළමයෙක් ලියන උත්තර වගේ වෙනවා. ඉතින් ඒ ක්‍රමෙත් ඔයාලා try කරලා බලන්න. හැබැයි මතක තියාගන්න AI වලට වරදින්නත් පුළුවන් කියන එක. මෙන්න මෙතන එක ChatGPTත් මෙන්ෂන් කරලා තියෙනවා. ChatGPT can make mistakes කියලා මෙයාම දාලා තියෙනවා. ඒකට පොඩ්ඩක් ඔයා මේ එද දේවල් ගැන හොයලා බලන්නත් ඕන. හරි, කොහොම හරි ඔය කතාව අතරේ මෙයා අපිට ටයිටල් එකක් හදලා දුන්නා. environment pollutions වල impact එක කොහොමද කියලා, ecosystem and human health, මිනිස්සුන්ට කොහොමද බලපාන්නේ, වගේ අයිඩියා කෙන විදිහට ටයිටල් එකක් හදලා දුන්නා. ඒක මං හිතනවා හොඳ ටයිටල් එකක් කියලා. මොකද රිසර්ච් මෙතොලොජි පැත්තෙන් ඔයාලා ස්ටඩි කරලා තියෙනවා නම් ඔයාලට මේ ටයිටල් එක කියවපු ගමන් අයිඩියා එකක් එනවා මේ ටයිටල් එක ගැලපෙනවද නැද්ද කියන එක සම්බන්ධව. හරි, එතකොට ටයිටල් එක ඕකේ, අපිට ඕන්න පොඩි චේන්ජස් ටිකක් කරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඊට පස්සේ බලමු අපේ අවුට්ලයින් එක කොහොමද මෙයා හදලා දීලා තියෙන්නේ කියලා. මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එක තියෙනවා. ඒක ඕකේ. ඒක ඇතුලේ අපිට සබ් ටොපික් කිහිපයක්, එහෙම නැත්නම් මේකේ කතා වෙන්න ඕනේ දේවල් මොනවද කියලාත් මෙයා අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ environment pollution types ටික අපිට මොනවද කියලා මෙයා දීලා තියෙනවා. මේකේ එක්සැම්පල් එකම දීලා තියෙන්නේ. එතකොට මේකේ sources එකයි effect එකයි කොහොමද කියලා අපිට දාන් යන්න තියෙන්නේ එකින් එකට වෙන වෙනම. ඊට පස්සේ cases of environment pollutions කියලා වෙනම ආයෙ තුන්වෙනි එකක් දාලා තියෙනවා. හතරවෙනි එක effect of pollutions කියලා තියෙනවා. මේ වගේ අපිට ලස්සනට ඕගනයිස් කරලා හදලා දීලා තියෙනවා. එතකොට මම මේ උදාහරණයට ගත්ත ඩොකියුමන්ට් එකෙත් මේ බලන්න ඇබ්ස්ට්‍රැක්ට් එකක් තියෙනවා, ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඒ වගේ අපිට සබ් ටොපික් වලට බෙදලා, හෙඩින්ග්ස් වලට බෙදලා මේකේ විස්තර ටික දාලා තියෙනවානේ. එතකොට අපිට මේ විදිහට මෙයා මේක හදලා දෙනවා. ඕන නම් ඔයාලට පුළුවන් සම්පූර්ණ ඩොකියුමන්ට් එක උනත් මෙයාට කියලා හදාගන්න. හැබැයි එතකොට මෙයා හදන්නේ පොඩි ඩොකියුමන්ට් එකක් නේ. ඔයාලට දැන් පුළුවන් මේකේ ටයිටල් වෙන වෙනම කොපි කරලා දාලා ඩොකියුමන්ට් එකක් හදාගන්න. එතකොට ඒ මෙතඩ් එකත් ඔයාලා try කරලා බලන්න. ඊළඟට පුළුවන් using ChatGPT for homework assignments. එතකොට ඔයාලට assignment කරන්න GPT use කරන්න පුළුවන්. එතකොට මම මේකට උදාහරණයකට ගන්නේ පොඩි Python program එකක් ලියන්න කියලා මෙයාට. අපි ChatGPT ට මේ prompt එක දීලා බලමු. සාමාන්‍යයෙන් ඔයා software engineering හරි එහෙම නැත්නම් IT courses හරි කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ assignment ඔයාලට ලැබෙනවා. එතකොට ඔයාලා කොහොමද GPT දාලා තමයි කරගන්නේ. හැබැයි මේ විදිහට prompt එකක් හදාගෙන දීලා කරගන්න පුළුවන්. නොදන්න කට්ටියට තමයි මේ කොටසම කියලා දෙන්නේ. එතකොට මේ විදිහට ඔයා prompt එකක් දුන්නට පස්සේ එයා ඔයාට explain කරලා දෙන ගමන් ලස්සනට මේ විදිහට code එකක් generate කරලා දෙනවා. මේකේ විශේෂත්වය තමයි මෙයා මේකට අපිට comments පවා දීලා තියෙනවා. එතකොට අපිට මේ code එක තේරෙන්නේ නැත්නම් ඒක තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේ මේ code එක කොහොමද වැඩ කරන්නේ කියලාත් මෙයා අපිට කියලා දීලා තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට අපිට ඔන්න බලන්න මේකේ තියෙන වාසිය තමයි උත්තරේ විතරක් නෙවෙයි දෙන්නේ, කොහොමද ඒක වැඩ කරන්නේ කියලා හැඳින්වීමකුත් එක්ක තමයි අපිට දුන්නේ. ඒක වාසිය අපි ගන්න ඕන. මොකද ඔයාට මේක තනියම ලියන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි AI වලින් හදුවම මේ විදිහට අපිට මේක සත්‍ය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් ඔයාට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් මට්ටමට හදලා දෙනවා. හරි. එතකොට ඔයාලා ඒ විදිහට යූස් කරලා එක එක prompt දීලා try කරලා බලන්න. තව ඩිමෝ එකක් මම පෙන්නන්නම්. දැන් මේක පොඩ්ඩක් software engineering පැත්තට බර එකක් නේ. එතකොට business administration පැත්තට බර prompt එකකුත් මම දීලා බලන්නම් මේකට. හැබැයි මේ prompt එක මම net එකෙන් හොයාගත්ත එකක්, මේ question එක. එතකොට මේක ගැන නම් මට ඇත්තටම idea එකක් නැහැ. හැබැයි business administration කරන අයට නම් මේක ගැන idea එකක් ඇති. ඒ කට්ටිය තරහ වෙන නිසා ඔන්න මම ඒ කට්ටියටත් ගැලපෙන prompt එකක් දැම්මා. එතකොට මේකේ බලන්න මේ මම දුන්න ඩේටා ටික මෙයා මේ විදිහට ටේබල් එකකට දාගත්තා. ඒක හොඳ පොයින්ට් එකක්. අපි දෙන ඩේටා ටික ටේබල් එකකට දාගත්තා. ඊට පස්සේ කැල්කියුලේෂන් එක කරන ස්ටෙප් බයි ස්ටෙප් මෙයා කියනවා මේ බලන්න. සාමාන්‍ය මැත්ස් කරන කෙනෙක්ට උනත් මේක යූස් කරන්න පුළුවන් නේ. එතකොට එයාගේ ගණන් හදා ගන්න වැඩවලට ඒ වගේ වැඩවලට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ජිනියරින් සයිඩ් එකේ මොන හරි සබ්ජෙක්ට් කරනවා නම් ඒ කට්ටියටත් මේක යූස් කරන්න පුළුවන් කැල්කියුලේෂන් ටික කරගන්න. ඉතින් ඒ වගේ වැඩවලට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ ඩිමෝ ප්‍රොම්ප්ට් කිහිපයක් දාලා තියෙනවා. මම මේ ප්‍රොම්ප්ට් එක වැඩි එක්ස්ප්ලেইন කරන්න ගියේ නෑ. මොකද ඇත්තටම මේ සබ්ජෙක්ට් එක ගැන ලොකුවට දන්නේ නැති නිසා දන්න කට්ටියට වැඩේ තේරෙනවා. හරි. ඉතින් අනිත් කට්ටියත් තරහ වෙන නිසා ඔන්න ඉස්කෝලේ යන ළමයි ඉන්නවා.
ඒ කට්ටියටත් ගැලපෙන මම ප්‍රොම්ප්ට් කිහිපයක් මෙතනින් හදාගත්තා. මේ ඩොකියුමන්ට් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගන්න පුළුවන් ලින්ක් එක මම දාලා තියෙනවා. ඉතින් මේකේ මම ආස සබ්ජෙක්ට් එකක් තමයි මේ ෆිලොසොෆි කියන්නේ. එතකොට මම මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ගන්නවා දැනට. ඉතුරු ප්‍රොම්ප්ට් ටිකත් අපි එකක් දෙකක් තව try කරලා බලමු. එතකොට මේ most important concept in the history of philosophy and how are they relevant in today's world කියලා ඔන්න මේකේ දාලා තියෙනවා. අපි මේක පොඩ්ඩක් මේ ප්‍රොම්ප්ට් එක දීලා මෙයාට යවලා බලමු කොහොමද මෙයා ආන්සර් කරන්න කියලා මේකට. great question කියලා දාලා තියෙනවා. හරි සතුටුයි. හරි. කොහොම හරි මෙන්න මෙයා මේ විදිහට අපිට ආන්සර් එකක් දෙනවා බලා ගන්න පුළුවන්. මම ආන්සර් එක එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. මොකද සබ්ජෙක්ට් එකට ඉන්ට්‍රෙස්ට් නැති අයත් ඉන්න පුළුවන් නේ. ඒක නිසා. කොහොම නමුත් මෙයා මේ විදිහට අපිට ආන්සර් එකක් දෙනවා. මේ ආන්සර් කියවලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු කම්පියුටර් සයන්ස් පැත්තට ආස කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ප්‍රශ්නෙට එයා ආස වෙයි. අපි ඒක යාට chat GPT ට දීලා බලමු. හරි. ඔපරේටිං සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම මෙයා හඳුන්වලා දුන්නා. ඔපරේටිං සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියලා දැන් කියලා දෙනවා. ඊට පස්සේ මේන් ෆන්ක්ෂන්ස් ටික අපිට මේ විදිහට ලිස්ට් කරලා දෙනවා. ඊට පස්සේ මේන් යූස් ඔෆ් ඔපරේටිං සිස්ටම් ටික මේ විදිහට දෙනවා. ඔන්න ඔය විදිහට අපිට ආන්සර් එකක් දෙනවා. දැන් ඔයාලා දන්නවා ChatGPT කියන්නේ මොන වගේ ටූල් එකක්ද? මේකෙන් කොහොමද ඇකඩමික් වැඩ කරගන්නේ කියලා. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයාට මේ වීඩියෝ එක එච්චර ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන්. අන්තිම වෙනකම් බැලුවත්. හැබැයි ඔයාලට ඉස්සරහට තවත් ඇකඩමික් වැඩවලට GPT යූස් කරන්න පුළුවන් ක්‍රම අරන් එනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මම අවසන් වශයෙන් උත් ආයෙම කියනවා මේකෙන් හදන දේවල් කෙලින්ම copy කරලා දාන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ academic life එක එතනින් end වෙන්නත් පුළුවන්. හේතුව තමයි plagiarism වගේ check වුණොත් එහෙම ඔයාලට සමහර විට exam තහනම් එන්න පුළුවන්. එහෙම නැත්නම් repeat වෙන්න පුළුවන් subject. එතකොට අපිට නැවත නැවත මේ දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා AI යූස් කරන එක වළක්වන්න බෑ කොහොමත්. දැන් ස්ටුඩන්ට්ලා ඕනි කෙනෙක් AI යූස් කරනවා. හැබැයි ඔයාලට පුළුවන් AI යූස් කරලා වැඩේ කරන්න අහුවෙන්නේ නැතුව එකක් කරන්න ඕන. එහෙම නැත්නම් ethical විදිහට වැඩේ ගොඩ දා ගන්න ඕනි. කොහොම හරි ඔන්න මම ඔයාලට වැඩේ කියලා දුන්නා. මේක යූස් කරන එක නොකරන එක ඔයාලගේ වැඩක්. එහෙමනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ ටෙක් දෙයියෝ YouTube දැනුම් අවකාශය